ශ්‍රී ලංකාවේ රතුදුඹුරු පස ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ 1. මැද රට වියලි කලාපයේය, 2. පහත රට වියලි කලාපයේය, 3. මැද රට තෙත් කලාපයේය, 4. පහත රට තෙත් කලාපයේය, 5. මැද රට අතරමැදි කලාපයේය. මේ රතුදුඹුරු පස් කාණ්ඩය වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ, මේක මතක තියාගන්න ඕනි දෙයක්, කල්පනා කරලා කරන්න බෑ, පහත රට වියලි කලාපයේ. පහත රට වියලි කලාපයේ තමයි රතුදුඹුරු පස වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. RBE කියලා කියනවා, රෙඩිෂ් බ්‍රවුන් එර්ත්. ඒ වගේම රතුදුඹුරු පස. මේ RBE කියලා හරි රතුදුඹුරු පස හරි කියලා විභාගෙට මේ විදිහට බහුවර්ණ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් අනිවාර්යයෙන්ම උත්තරේ පහත රට වියලි කලාපයේ. එහෙනම් නිවැරදි වෙන්නේ දෙවැනි පිළිතුර. රතුදුඹුරු පස වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ පහත රට වියලි කලාපයේ.